තෙරුවන් සරණයි. සුමధుර ධර්මදේශනය සිදු කරනු ලබන්නේ කන්නෝරුවේ සිරී ධම්ම ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. තථාගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීම. අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථම හදවතින් ප්‍රාර්ථනා කරමු. මේ අයහපත් කාලගුණ తত্ত্বය සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් යහපත් අතට හැරේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ අයහපත් කාලගුණය හේතුවෙන් කිසිදු සත්වයකට කිසිදු අනතුරක් සිදු නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බණ පටන් ගන්න කලින් මම පොඩි කාරණා කීපයක් මතක් කරනවා. ඔයත්තන්ට මේක එක ධර්ම දේශනාවක් වුණාට මං ඉතින් දවසට 3ක් විතර කියනවනේ. ඔය පොඩි කට්ටිය හරි පරිස්සමෙන් බලා ගන්න. වයසක අම්මලා තාත්තලා විශේෂයෙන්ම හැමදාම 5 දෙනෙකුට වැඩියෙන් කලන්තේ දානවා. ඉන්න බෑ තෙරපිලා ගොඩක් වෙලා. ඒ හින්දා ටිකක් ඔය හුලං වදින්න ඉන්න. මන් දැන් පන්සල් වල ධර්මදේශනා ගන්න දෙන්නෙත් නෑ අයියේ. මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා පන්සල් වල ගත්තාම. ඔය මොකක් හරි ග්‍රවුන්ඩ් එකක් තමයි ගන්න කියන්නේ. ඒ ගත්තත් පිරෙනවා පින්නතුනේ. ඊයේ පෙරේදා දෙකේම ඔය ඩිජිටල් තිර පොඩි වුණා. ඒ හින්දා ඔය ඩිජිටල් තිර බලා ගන්න කට්ටියව රැක ගන්න ඕන හොඳේ. ඔව් වගේ එල්ලිලා දෙපාරක් විතර පැද්දුනා, බිම වැටුණා, පෑගුණා, බබල් පොඩි වුණා. ඔය සරසිලි මොකවත් නැහැ. මෙලහට ඉතින් පන්සලේ මල් පඳුරක්වත් නැතුවද? ඒ හින්දා මේ කිසි දෙයකට හානියක් වෙන්න බෑ. හොඳ සංවරයක් තියෙන්න ඕන, හොඳ හික්මීමක් තියෙන්න ඕන. මම හොඳටම දන්නවා මේ කවුරුත් කැමති නේ දේශකයන්න් වහන්සේ දිහා බලාගෙන බණහන්. මොකද ඉතින් කරන්නේ ඒකට? ඒ නිසා හරි සංයමයෙන් මේ පුංචි වෙලාව මේ කාලය ගත කරන්න ඕනේ. බෞද්ධයෝ හැටියට පින්නතුනි මැරිලා යන්න කලින් එක අඩු කරන්න කියන්නට සවුන්ඩ් කරන මහත්තයා මේක තිබ්බ විදිහට හොඳයි. මැරිලා යන්න කලින් බෞද්ධයෙක් හැටියට තේරුම් ගන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ? ඕක තේරුම් ගන්න. මේ මුළු සංසාරෙම නඩත්තු වෙන්නේ මොකේද? මේ මුළු සංසාරෙම වර්ධනය වෙන්නේ මොකේද? අපි සංසාරේ කරපු කියපු පින් පව්වලට, සංසාරේ කරපු කියපු අකුසල් වලට මේ හැම එකක්ම ඇති වෙන්නේ නැති වෙන්නේ ලැබෙන්නේ මොනකටද? වෙනතුනේ මේ කර්මයේ බලපාන බොහෝ දේවල් වලට. කර්මයේ දැඩි වෙනවා බොහෝ දේවල් වලින්. එනිසා එක තප්පරයකින්වත් අකුසල් කරගන්න එපා.
එංගදර දැක්කදර සයින්ද මරුදුවල හරි කොහේ හරි ඔය නැගෙනහිර පැත්තේ අර අත වනනකොටම අර වාහනේ වතුරට යට වුණේ පින්නතුනේ. තුන් දෙනාම ඇතුළේනේ. ජීවිතේ සමහර අවස්ථාවන් සමහර අවස්ථාවන් ජීවිතේ පින්නතුනි මහා අවාසනාවන්ත විදිහට විසඳෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් හිතාගන්න බැරි විදිහට ඒවා වාසනාවක් ගෙන දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ හැම එකකටම දේශනා කරේ බලපාන්නේ මොකද්ද? අලත් ඇති මං හිතන්නේ ඔය අර මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනස පූර්ව වෙලා මනස ශ්‍රේෂ්ඨ වෙලා ඔය කරන කියන දේවල් නේ අර බාසතිවා කරෝතිවා බණ ඉවරුනාම පිරිකරත ගස්සන්න මනස මුල් වෙලා කරන කියන ඒවා තමයි පින්නතුනි සංසාරේ අපි මේ අදත් භුක්ති විඳින්නේ. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? පින්නතුනි කල්ප ගානක් යනකම් අපි ආය මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. කල්ප ගානක් යනකම් අපි ආය මේ විමුක්තිය ලබන්න පුළුවන් ආත්මික උපදින එකක් නැහැ. පින්නතුනි බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න බෑ. දෙයයන්ට පුළුවන් ද බුදු වෙන්න? මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම මේක හොඳට තේරුම් ගන්න ඕන මෙරිලා යන්න කලින්. ඇත්තෝ හිතන විදිහට නිකන් මොකට වගේ මිනිස්සු වෙලා අපි උපදින්න ඇද්ද? මොකක් නිසා මිනිස්සු වෙලා උපදින්න ඇද්ද? කිසිම දෙයකට නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේම පිනුදුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමන පහසුවක් වෙන්න. මිනිස්සු වෙලා ඉපදුනේම නිවන් දකින්න යන ගමන පහසුවක් වෙන්න. ඒ හින්දා එක දවසක් එක තප්පරයක්වත් නැති කරන්න එපා. පින්නතුනේ කටක් කරලා මිනිස්සෙකුට හිතක් හැදෙන්න කතා කරන්න පුළුවන් මොන ආත්මෙද? ඒ ඉතින් කතා කරන්නේ නැත්තේ න ะ. ඔය එළියේ ඉන්න අම්මලා තාත්තලා විශේෂයෙන් අපේ ඔය තරුණ මහත්තුරු කවද්ද අන්තිමේට කෙනෙකුගේ හිතක් හැදෙන්න කතා කරේ? නිකන් ඔය බණ අහන ගමන් කල්පනා කරන්න බෑ.
අපි කවද්ද අන්තිමට කාගේ හරි හොඳක් කියපු දවසක් තියෙනවද? අපි කවද්ද අන්තිමට අනෙකගේ ගුණයක් කිව්වේ? ඔය ජීවිතේ වැඩිපුරම ඉන්නේ පිච්චිනේ පින්නතුනේ. ඔය ජීවිතේ වැඩිපුරම ඇවිලෙන එක නෙමෙයිද වෙන්නේ? කවදා ඉඳන්ද සැනසීම තියෙන්නේ? කල්පනා කරන්න බලන්න. ජීවිතේ හොඳයි සැපයි කියලා ගත්ත මොන තීරණයෙන්ද සතුටු වෙන්නේ අපි? කවදා හරි මොකක් හරි තීරණයක් ගන්න ඇති නේද? මේකෙන් පස්සේ හොඳයි මේක ගන්නෙ මගේ හොඳට මගේ සතුටට මගේ හිනාවට කියලා. ඒ ගත්ත තීරණයෙන් අද දුක් වෙනවද සතුටු වෙනවද? ජීවිතේ කවදා හරි මොකක් හරි හොඳයි කියපු එකක්ම තමයි දැන් අපේ නරකයට හිටින්. මම මේ පුද්ගලයෝ ගැන කියනව නෙමෙයි. අපි හරි කැමැත්තෙන් වෙන්න පුළුවන් සමහර විට මොකක් හරි අකුසලයක් කරන්න. අපි හරි ඌමනාවෙන් වෙන්න පුළුවන්. ඒ අපි අරනේ අර කියන්නේ පින්නතුනේ. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. අදටත් දුක් විඳින්නේ සංසාරේ මොනා කරලා තියෙන හින්දාද? බලපානවා පින්නතුනි පෙර කරපු පව් පුදුම විදිහට. ඒවා එලෙසම විපාක දෙනවා. දැන් අර භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් එනවනේ මේ වගේම වැහි කාලේ. උන්වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේලා අතරමඟ එනකොට හරි කරදරයකට මුහුණ දෙනවා. වැස්සක් වෙලාවේ ගල් ගුහාවකට රිංගනවා. උඩ තිබ්බ ගලක් ඇවිල්ලා හේතුව දන්නවද? මොකද්ද හේතුව? එක ආත්මික මේ භික්ෂුන් වහන්සේලා 7 දෙනා දඩයක්කාරයෝ 7 දෙනෙක්. තලගොයෙක් පස්සේ පන්නගෙන ගියා. රිංගුවා තලගොයා හුඹහට ආයේ ගන්න බෑනේ තලගොයා හුඹහට රිංගුවොත් එහෙම. හුඹස් කටවල් ටික මැටි දාලා වැහුවා. දැන් තලගොයා ඇතුලේ හිර වෙලා. වහලා ගිහින් සුමානෙකින් විතර ආවා. පින්නතුනේ හොඳටම හෙම්බත් වෙලා හිටපු තලගොයා ඇදලා එළියට දැම්මම මැරිලා නැහැ මැරුවෙත් නැහැ. අර බලන්නකො පව් පළ දෙන හැටි. තලගොයා ඇතුලේ හිර කරපු හින්දා ඒ දවස් 7 ඒ විදිහටම ගල් ගුහාවක් ඇතුලේ හිර වෙන්න වුණානේ. මතකද අර ඉන්දියාවේ හාස්‍යන්තරාව හැප්පිලා බිල්ඩින් එකේ මිනිස්සෙක් බේරුණා. මං හිතන්නේ හිටපු සේරම මැරුණානේ. අරුමයක් නෙමෙයි දර මිනිස්සයා මැද්දෙන් දුවගෙන එන එක. ප්ලේන් එක හැප්පිලා ගිනි අරගෙන සේරම මැරිලා ඇවිදගෙන එනවනේ පින්නතුනේ. ඕකට මොකද්ද කියන්නේ? පින්නතුනේ පෙර පින කියනව හැරවෙන මොකද්ද කියන්නේ? කර්මයේ තියෙන බලවත් භාවය හැරවෙන මොකද්ද? අත්තන්ට පැහැදිලිද දැන් කර්මයේ තරම? මුගලන් මහරහතන් වහන්සේ ඔය
බලන්න. ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායකනේ මුගලන් හාමුදුරුවෝ. මුගලන් හාමුදුරුවන්ගේ 이르දි ප්‍රාතිහාර පෑමේ හැකියාව කොච්චරද කියනවනම් වෙනතුන ඉතින් හරි දුකයි හොඳේ ඔය එළියේ තෙමි තෙමි ඉන්නකොට ඇතුලේ ඉඳගෙන බණ ඇහුවා වගේ නෙමෙයි එළියේ මිනිස්සු හරි අමාරුවෙන් ඉන්නේ. ඇත්ත දන්නවද හිටගත්තොත් තව කට්ටියට ඇතුළට එන්න පුළුවන් කියලා. ඒ හින්දා හිට ගන්න එහෙම නෑ හොඳේ. මුගලන් මහරහතන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර පෑමේ හැකියාව කොච්චරද කියනවනම් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ධම්සභා මණ්ඩපේ පින්නදුනේ අර වක්කරන අතක් දික් කරන සැනින් මුගලන් හාමුදුරුවෝ තවතිසාවට වඩිනවලු. ඒ කියන්නේ මේ වකුටු කරගෙන ඉන්න අත දිගාරිනකොට මුගලන් එච්චර 이르දිමත් භාවය. එතකොට තවත් උන්වහන්සේගේ 이르දිමත් භාවය කොච්චරද කියනවනම් මාර තජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙනවා. මාරයා ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට අභියෝග කරනවා. මේ 이르දි ප්‍රාතිහාර්ය පාමු තරඟට කියලා. මාරයා කියනවා මුගලන් මහරහතන් වහන්සේට මට පුළුවන් මුගලන් හාමුදුරුවන්ගේ බඩ ඇතුළට යන්න. ඒක කියනකොටත් මුගලන් හාමුදුරුවෝ මාරයාගේ කණෙන් රිංගනවා. සක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා මුගලන් හාමුදුරුවන්ට කියනවා 이르දි බලය පාගමු. දැන් සක්‍ර දේවේන්ද්‍ර කියනවා මුගලන් මහරහතන් වහන්සේට ඔබ වහන්සේට ඉර්ධි ප්‍රාතිහාර පාන්න පුළුවන් මටද පුළුවන්. සක්‍රයා ඒක කියනකොට සක්‍රයාගේ වෛජයන්ත ප්‍රාසාදේ හෙල්ලෙනවා. බලනකොට මුගලන් මහරහතන් වහන්සේ නියපොතු පාරක් ගහලා වෛජයන්ත ප්‍රාසාදෙට. නියපොත්තෙන් හොල්ලන්න බෑ. එච්චර 이르දිමත් භාවයක් තිබ්බ. මහරහතන් වහන්සේ මරුනේ මොනවා වෙලාද? පිරිනිවන් පෑවේ. ගුටි කාලානේ. පළවෙනි දවසේ ආවා කොහාටද? හොරු කුටියට ආවා. එනකොටම මුගලන් මහරහතන් වහන්සේ අහසේ උළුව ඈත් කරගෙන අහසෙන් වැඩියා කුටිය. ඉරිදියෙන් වැඩියා. දෙවෙනි දවසෙත් හොරු ආවා. දෙවෙනි දවසේ කොහොමද වැඩි? අර දොරේ යතුරු හිලවාගේ තියෙන ඔය කවුළුවෙන් වැඩියා. තුන්වෙනි දවසේ අච්චර 이르දිමත් භාවයක් තිබ්බ මහරහතන් වහන්සේට මොකද වුනේ? පින්නතුනේ 이르දි පාණ්ඩ බැරි වුණා. බුදුවරු උගන්වන්නේ කම්මං දල්හං කිංති කරෝමි. කර්මය දැඩි වුණාට පස්සේ මුකුත් මාය කරන්න බෑ. ඒකට මුණ දෙන්න වෙනවා. ගුටි කාලා හුණු සහල් ගානට ඇඟ තලලා ගෝණියකට දාලා විසිකලා ගියා. එක ආත්මික බිරිඳගේ කීමට අම්මට තාත්තට සලකපු විදිය. මේ කරන හැම එකක්ම අකුසලයට බලපානවා. හරි පරිස්සමට පින්නතුනේ. එක අකුසලයක්වත් නොකර ඉන්න පුළුවන් ආත්මය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. ඉතින් ඕක එක අකුසලයක්වත් කරන්න එපා.
මම හොඳටම දන්නවා එළියේ ඉන්න කට්ටිය ඔය අනේකගේ කුඩෙන් ඇඟට වතුර වැටෙනකොට කේන්ති යනවා ඇති. කොහෙට කියලා ඈත් වෙන්න? මං අයත් කියනවා හොඳේ ඔය ගුලි වෙලා ඉන්නකොට කලන්තේ හැදෙනවා. දැන් ඔය අස්සේ හැදුනොත් එහෙම කොහොමද උස්සගෙන යන්නේ? මේ හැමදාම වෙන එක මං කියන්නේ. ඒ හින්දා ඔය ටිකක් ඈත් වෙලා ඉන්න. ඔක ඉතින් ඔය ඈත් වෙන්න තැනකුත් නැතුව ඉතින් කොහාටද හැරෙන්නේ? නමුත් ඔය පොඩි කට්ටිය වයසක කට්ටිය හරි පරිස්සම් කරගන්න සෙරෙප්පු ගැන තියෙන ආසාව අතාර ගන්න දැම්ම. ආයෙ සෙරෙප්පු හම්බෙන්නේ නැහැ. පුළුවන් නම් ෆෝන් එකයි පර්ස් එකයි මේ පැත්තේ ඉන්නවද පිම්පකට ගන්න මිනිස්සු නැහැ. හරි පරිස්සමට හොඳේ මං ආයෙත් කියන්නේ මොකද හරි දුකයි කනගාටුයි. මොකද ඉතින් මටනේ පේන්නේ කලන්තේ හැදිලා උස්සගෙන යනවා. හැමදාම මම මේක දකින්න කොච්චර කිව්වත් ඇති වැඩකුත් නෑ. නමුත් ඉතින් මං බණකට 10 පාරක් විතර මේක කියනවා. සමහර විතර දන්නේ මම කටවහට මේක වෙනවා කියලා. හරි පරිස්සමට. පින්නදනේ සම්බුද්ධ ශාසනයේ නිරෝගිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? නේ බකුල මහරහතන් වහන්සේ. අවුරුදු 180ක් නේ. හැබැයි උන්වහන්සේට එක ලෙඩක් තිබ්බ මොකද්ද? අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. හොඳන් බලන්නකෝ අපිට තියෙන ලෙඩවලුත් එක්ක අපි මොනවා කරලාද? සංසාරේ පවුනම් කරලා ඇති පින්නතුණි අපි. බකුල මහරහතන් වහන්සේ පියමතුරා බුදුහාමුදුරුවන්ගේ අවදියේද කොහෙද? පසේ බුදුරජාණන් වහන්සේ නමකට බෙහෙත් වට්ටියක් පූජා කරනවා. මේ එවකට බෙහෙත් වට්ටියක් පූජා කරනවා. ඕක පූජා කරනකොට දැක්ක ඕකේ තියෙනවා පුස්කාපු වරළු ගෙඩිය. මේක දැකලත් අයින් කරේ නෑ. ඔය මට ඉතින් අර එළිය කට්ටිය තෙමෙනකොට බණ කියන්න හිතෙන්නෙත් නෑ. මං හෙටනිද්ද කොහොමද විවෘත දැනුම් දීමක් කරනවා මේ නෙක්කෝ බණ කැන්සල් කරනවා. ඒ කියන්නේ මේ වැස්ස ඉවරනකම් එක්ක බබේ කොල්ලෝ පොර කකා මොකේටද දැන් පන්සල් යන්නේ? බණහඬ වැහි පිට වැස්සත් පින්නතුනි කවුරුවත් යන්නේ නැහැනේ. දැන් තරුණ මහත්තුරු කියන හාමුදුරුවනේ වැස්සත් එක්ක එළියට හරියට ඇහුනේ නැහැ. මං කියන්නේ නම් ඉතින් ওই පාරටත් එක්ක ස්පීකර් දාන්න කියලා. එහෙම කියනකොට කියනවා මගේ බණවලට ගණන් වැඩිලු. පින්නතුනි මං ඒ පාරට ස්පීකර් දාන්න කියන්නේ මට ඇහෙන්නද? ඉතින් මේ එන මිනිස්සුන්ට මේක සේරට මං ඇහෙන්න දෙන්න එපා. පැහැදිලිද මං කියන්නේ? ඉතින් ඒකට මම මොනා කරන්නද? තරුණ මහත්තුරු පුදුම උද්‍යෝගයෙන් උනන්දුවෙන් බණ අහන්න. ඒ නිසා මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. මේ කියන එක වචනයක්වත් නොසලකා හරින්න එපා. මම දේශනා කරපු සෑම කාරණයකින්ම අවධාරණය වෙන්නේ අපි කරපු පව් කවදා හරි ඉවර කරන්න වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ බලන්න. වෙනතුනි බණ කියන්න වෙලාවක් නැහැ. දැන් විනාඩි 50ක් ඉවර වෙලා තියෙනවා. මහ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ. එතකොට මොකද්ද උන්වහන්සේ කරපු පින්කම්?
එක තල්පතයි එක පංහිඳයි පින්නතුනි දන් දුන්නේ. මනස මුල් වෙලා බොහෝ යහපත් දේවල් සිද්ධ කරනවා නම් ඒ වගේ විපාකත් එලෙසම හම්බෙනවා. පින්නතුනි විමාන වත්තුවේ සඳහන් වෙනවා නාවා විමානේ. නාවා විමානේ පැහැදිලි කරනවා එක භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමග වඩිනකොට එක බමුණු පිරිසක් ගමක කියනවා ඒ භවත් ගෞතමයා එනවා කිසි කෙනෙක් වතුර ටිකක්වත් දෙන්න එපා කියනවා. බමුණු කියන්නේ පින්නතුනේ එක කාන්තාවක් භාග්‍යවතුන් වහන්සේලා වඩිනවා කියලා දැනගෙන මරුණත් කමක් නැහැ කියලා අර ක්ලාන්ත හැදිලා හිටපු හාමුදුරු කෙනෙකුට වතුර දෝතක් අතින් අරගෙන ගිහිල්ලා දෙනවා. ඔච්චරයි කරන්නේ. ඔච්චරයි කරපු පිංගම මොනවාද කොහොමද විපාක දුන්නේ? මුගලන් මහරහත් පිටුව. ඔයත් නම් උපරිම 8වත් වෙනකොට ගෙදර යනවනේ නේ. දවස් 4කින් පන්සල් ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ කියන එක වචනයක්වත් අපත්නම් කරන්න එපා. ගෙදර ඉන්නකොට පුරුදු වෙන්න ඔය ගෙවල් වල මිනිස්සු හරියට කුණුහරුප කියනවනේ. ගෙවල් වල මිනිස්සු හරියට කුණුහරුප කියනවනේ. මට අහන්නත් පුළුවන් ඕනනම් ඔය ඇත්තන්ගේ. දැන් මේ වෙනකොට ඔය කටින් කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකට වැඩිනේ නේ? මොන දෙකද කුණුහරුප පළල ඇති පගෝදි ගණ. දැන් මේ වෙනකොට මේ අම්මලා කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවද? මේ පැත්තේ බයින් නැද්ද? නැතුව දෙනවා. මේ හොඳයි. මොන බැනුම්ද ගුටි කාලා ඇති පද. ගසනවනේ පොඩ්ඩ බෙර. කවුද ගහන්නේ? පිට මිනිස්සු ගහනවා. කවුද දැන් මේ අම්මලාට වැඩිපුරම කුණුහරුපෙන් බැනලා දෙන්නේ? ඔය නිකන් කල්පනා කරන්න බෑ. පාරේ යන මිනිස්සු බයිනවද? මිනිස්සුන්ට පිස්සිය ගෙවල් වලට එවිලා බයින. අල්ලපු ගෙවල් මිනිස්සු බයිනවද? කවුද බැනලා දෙන්නේ? කියන්න කසාද ස්වාමියා කියලා. මේ පැත්තේ බොනවද උඩු පිළ පැත්තේ නෑ. හොඳයි. බොන්න නැත්තම් මේවා අඩුයි ටික. අනිත් හැමතැනම බොනවා ඒකයි. මේ හොඳයි. උඩු පිළ හොඳයි. කුණුහරුප කියන්නේ බොන්නේ. දරුවෝ කොල්ලොන්ට ඇහෙනවද දන්නේ එළියට මෙවුවා. අපේ එළියේ ඉන්න තරුණ මහත්මයා නම් ගහනවද නැහැ? නැතු වැඩි. උඩු පිළ හොඳයි. බොන්නේ ගංජා කුඩු අයිස් නැහැ. කුණුහරුප කියන්නේ ඔවුන්ට මැදි වුණාම ඔය පැටවුන්ගේ සාක්කුවල දැන් බැලුවොත් දුංගල පළුවක් හරි තියෙනවනේ. මේ පොඩි කොල්ලෝ ගුලි කනවනේ. ඉස්කෝලේ යන්නේ උන්. ලොකු ළමයි නෙමෙයි. පුංචි පැටවු අවුරුදු 12යි 15යි ගුරුවරු කියනවා හාමුදුරුවනේ උගන්නනවත් තියා හිතන්නවත් බෑලු. කොල්ලොන්ගේ ඉස්කෝලේ යන පැටවුන්ගේ කටවල් පුරවගෙන ඉන්න දුංගල බලවලේ. මේක පුදුම විනාශයක් පින්නතුනේ. මං අපේ පාසල් යන ආදරණීය දරුවන්ට කියන්නේ පුතේ ඔය කාලේ නම් මොකවත් කරන්න එපා.
කෙල්ලෝ ඊට හපා මේ 10 පන්ති සිල්ලපාට වතුර බෝතල් තියෙනව නේද? පොඩි කරන්න හැමනේ අද ගිහිල්ලා ළමයිගේ වතුර බෝතල් හදනවා. අරක්කු දාගෙන ගිහිල්ලා බීලා පන්ති බොන්නේ. ඒ පේන්නේ නැහැ නෙලියට. සමහර ළමයි ඉන්නවා කියන බීඩියක් නැත්තම් උදේට වැසිකිලියන්නේ නැහැලු. මේ කොල්ලෝ ඔය වැඩ නවත්තන්න ඕන පුතේ. තරුණ මහත්තුරු එක්කව වෙන්න. අය මේ නිවන් දකින්න වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ දැන්. ඉස්කෝලේ යන දරුවගේ ඉඳන් ප්‍රතිබොනවා. ඔය කැසට හෙම්බිරිස්සාවට නෙමෙයි උන් අර මත් වෙන්න බොන්නේ. අවුරුදු 17 18 තරුණයෝ කුඩු ගහනවා. ළමයි හරියට අයිස් ගහනවා පින්නතෝනේ. මේක නවත්තන්න ඕන මේවා වසංගත වෙලා. වැඩිපුරම අර කුණුහර පැහෙන්නේ ඒ ගෙවල් වලින්. මම යෝජනා කරනවා අපේ තරුණ මහත්තුරුන්ට ඔක නවත්තන්න. නවත්තන්න බැරි නම් පොඩි වැඩක් කියන්න. කොල්ලොන්ට ලොකු ඌමනාවක් තියෙනවා මේවා නවත්තන්න. ඒ කියන්නේ කතා කරලා කියනවනේ හාමුදුරුවනේ නවත්ත ගන්න නම් ඕන කියලා. ළමයි කියනවා මේක හරි වදයක්. පුතේ සමාජයක් නැති වෙනවා, දෙමව්පියෝ නැති වෙනවා. සියලු දෙනා අප්පිරියා කරනවා. කොල්ලෝ කියනවා අමාරුයිලු නැතුව ඉන්න. ඒ අමාරුයි කියන කොල්ලොන්ට මම මේ කියන්නේ. ඔය අර මොකක්ද ඒකට කියන්නේ සික් එක නේද? ඒව මහා ගොංකන් හොදේ. ඒ කොල්ලා දැන් ඇතුලේ මට කියපු කොල්ලා බෑ කියපු කොල්ලා මාස 6කට ඇතුලේ. දැන් මං එනකන් ඉන්නේ ඇතුලේ කොහොමද ඔක නවත්තගත්තේ කියලා අහන්න. බන්ධනාගාරේ. බන්ධනාගාරේ ඉන්න බෑ සික් එක කියපුවම මොකද කරන්නේ? ජේල මහත්තුරුගෙන මදයි ඔය බිව්වා. අනික බොණ්ඩ දන්නෙත් නෑනේ අපේ තාත්තලා. හොඳලා හිතන් ඉන්නේ අරක්කු සේරම ඉවර කරන්න ඕන කියලා. අපේ තරුණ මහත්තුරු අවුරුදු 27යි 28යි ඇඳගන්න හරියමං කලිසම් 3ක් ගෙදර නැහැ. පුතේ එහෙම බෑ. මොකක් හරි වුණොත් කවුරුවත් නැහනේ අපිට. කවුද ඉන්නේ? ඔය අපේ දරුවෝ කල්පනා කරන්න. අදටත් ඉන්නේ ජීවත් වෙන්නේ කවුරු හම්බ කරපු වගේද? ඇත්තටම කියනවා බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. මෙතන ඉන්න කීයෙන් කී දෙනාටද සතුටු වෙන්න පුළුවන්? මේ ඉන්නේ මම ගත්ත මම හදපු ඉඩම කියලා. බහුතරයක් läගගෙන කන්නේ කාගෙව්වද? දෙමව්පියන්ගේ නෙමෙයි. පැත්තොන්ට මොනවාද තියෙන්නේ දරුවන්ට දෙන්න? නාස්තිය පුදුම විදිහට 3000ක් හම්බ කෙරුවොත් 5000ක් වේදම් කරන්නට හදන්නේ. බුදුහාමුදුරු උගන්වන උත්හාන සම්පදා උත්සාහ සම්පත්තිය තියෙන්න ඕනේ. උත්සාහයෙන් හම්බ කරන්න. තරුණ මහත්තුරු ටිකක් දැන් මහන්සි වෙන්න. ආරක්ක සම්පදා ආරක්ෂා කරගන්නත් ඕනේ. හම්බ කරනවා වගේම ඉතුරු කරන්න බලන්න. කල්යාණ මිත්‍රතාව ඔය හැම එකටම මොකද්ද තියෙන්න ඕනේ? හම්බ කරන්නත් පුළුවන් ඉතුරු කරන්නත් පුළුවන්. ඔය දෙකම කරන්න වැදගත් කාරණයක් බලපානවා මොකද්ද? වෙනතුනේ හොඳ බජාර් එකක් ඉන්න ඕනේ.
හොඳ කල්යාණ මිත්‍රයෝ යාළුවෝ ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ගෙදරින් හදාගන්න. ඔය සමජීවි කතා ඕක තමයි ඇත්තෝ ගාව ඇත්තෙම නැත්තේ. අමන දැනගෙන ජීවත් වෙන්න. අයවැය මෙච්චරක් හම්බුනොත් මෙච්චරක් යවන්න ඕන කියලා දැනගෙන ජීවත් වෙන්න. මෙතන ඉන්න කවුද ණය නැත්තේ? මිනිස්සුන්ට අත් දැන් පිහිටවන්න ඕ මෙතන ණය දෙන සමිතිය. ණයවනේ බෑ. තරුණ මහත්තුරු මතක තියාගන්න. අත්ති සුඛේ තියෙන්න ඕනේ, භෝග සුඛේ තියෙන්න ඕනේ. අනන්න සුඛේ තියෙන්න ඕන ණය මගේ සල්ලි මගේ දේවල් ණය නැතිකම තියෙන්න ඕනේ. මේවත් එක්ක ජීවත් වෙන්න. උදේට නැගිටලා අපේ තරුණ මහත්තුරු තාත්තලා අර මං හැමදාම කියනවා වගේ බුදුහාමුදුරුවන්ටනේ පැන් වීදුරුවක්වත් පූජා කරන්න. කවුද මේක කරන්න ඕනේ? කවුද කරන්න ඕනේ? තරුණයෝ කරන්න. ඊට පස්සේ තාත්තලා කරන්න. උදේට උයපුවහම බැරි වෙයිද අපේ තාත්තලාට ඔය පිරිසයකට බත් ඇඳි භාගයක් විතර දාලා නේ උයපු මොනා හරි දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න. අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. අපේ තරුණ මහත්තුරුන්ට ජීවිතේට අරමුණක් නැත්තම් මං කියන්න බුද්ධවත කරන්න. සත්තයි පින්නතුනි හෙට ඉඳන් කුණු සති 3ක් කරන්නකො කියන්න එපා. හරි ලෙන්ගතුව ඉන්න. මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා බණහඬ ආපු අම්මලා තාත්තලා සියලු දෙනාටම සත්පුරුෂයෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්මදේශනාමය පින්කම සංවිධානය කරපු මේ බණ පින්කම පින්නතුනේ අද දේශනා වැඩි නිසා අපේ ශ්‍රීපාලිත මගේ විද්‍යායතන පිරිවනේ විද්‍යා විෂය බාර අපේ අශෝක සම්පත් මහත්තයා මගේ ස්ටාෆ් එකේ ඉන්නේ. මගේ මේ ධර්මදේශනා කාර්ය මණ්ඩලය මේ එතුමා අරන් දුණු දිනයක් එතුමාගේ යාළුවාට ආයෙ දින දෙන්න තියෙන 2028 අන්තිම මාසේ වාගේ. ඒ නිසා ඒ පුංචි පුතාගේ උපන්දිනයක් පවුලේ මියගිය ඥාතීන්ටත් පින්කම සංවිධානය කරු මෙතුමාට පින් සිද්ධ වේවා. සංසාරේ උපදින ආත්ම වාරයක් පාසා සුගතියේ ඉපදේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, තුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මිය ගිය සියලු දෙමව්පියන්ට, දරුවන්ට, ඥාතීන්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. සංසාරේ කෙලවර පතන උතුම් බෝධියකින් ඔබ අප සෑම සියලු දෙනාටම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු.